නිදහස් සිතුවිලි Unbound thoughts. නම විතරක් අලුත්වන පරණ ඉලක්ක තප්පරයෙන් තප්පරය ගෙවී ගොස් විනාඩි පෑ බවට පත්වී දවසක් සම්පූර්ණ වෙනවා. දවසින් දවස ගෙවී ගොස් සති මාස බවට පත්වී අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. එහෙම තප්පරයකින් ආරම්භ වී මාස 12ක් ගත වෙලා තවත් අවුරුද්දක් නිහඬවම ගෙවිලා ගිහින් මිනිස්සු අවුරුද්දක් අනබන්නේ නැවුම් අපේක්ෂාවන් ගොන්නක් එක්ක. මීට මාස 12කට පෙර ඔබත් එක් කරගත් ඒ නැවුම් අපේක්ෂාවන් කීයක් අද වෙද්දී යථාර්ථයක් වෙලාද? ආපහු හැරිලා බලන්න. ගත වූ අවුරුද්ද දිහා ඉලක්ක කීයක් ඔබ ජයගත්තද? කොච්චර උත්සාහ කළාද? කීයක් මග හැරුණද? තව කීයක් මගදීම අමතක වෙලා ගියාද? ඒවට හේතු මොනවද? ඔව්, ඒවා හිතන්න ඕනේ තමයි. හැබැයි මතක් කරගන්න ඕනේ. ජයගන්න පුළුවන්කම තිබිලත් ගත වුණ අවුරුද්දේ ඉලක්ක කීයක් ඔබ මග හැරගත්තද? නොසැලකිල්ල නිසා අතහැරුණද? අලසකම නිසා අහිමි වුණාද? සැලසුමක් නැති නිසා කරගන්න බැරි වුණාද? දැන් තියෙන්නේ ඉස්සරහට එළඹෙන දවස් 365 තුල ඒ වැරදි හදාගන්න. නැත්නම් හැමදාම වෙන්නේ පරණ ඉලක්කම අලුත් ඉලක්ක කරගන්න එක. අදින්ම පටන් ගන්න. ඉලක්ක ලියන්න, සැලසුම් කරන්න. අලසකමට හේතු හදන්න එපා. නැත්නම් ලබන අවුරුද්දෙත් අපි කරන්නේ පරණ ඉලක්කවලට අලුත් නමක් දාගන්න එකමයි. නිදහස් සිතුවිලි Unbound thoughts.